අරක්කු ඔබ දන්නවනේ අපේ ගෙදර තත්ත්වය බං. මේ අරින් පැතිර පොඩ්ඩක්. අපෝ බං මට නම් මුළු ගෙදරම එපා වෙලා තියෙන්නේ බං. මොකද ලදිනවද? මහා උන්ලාට මං කියන කිසිම දෙයක් තේරෙන්නේ නැහැ බං. මට වෙලාවට ගෙදරම එපා වෙලා මට යන්නම හිතෙන්නේ. අම්මර තාත්තරුණත් මල්ලි ඕනොට සෙකන්ඩ් වෙන්න ඕනේ නැහැ. නේද මල්ලි? ඒවට මං නම් කැමති නෑ කසුමයි ඔය අම්මට කතා කරන විදියට. බලන්න කොච්චර පහතින්ද දැන් කතා කරේ කියලා. මොකද ඒ කට්ටිය තමයි අපේ පොඩි කාලේ ඉඳලා ලොකු මහත් කරේ. තේරුම් ගන්න එක පොඩ්ඩක්. අනේ නිකන් ඵලයන් බං උඹ දන්න බම්බුව. ගෙදර හැමෝටම මං කරන හැමදේම වැරදි. මං කොහේ ගියත් වැරදි. කොතන හරි හිටියත් වැරදි. කාලෙත් කතා කරත් වැරදි. ඵලයන් බං යන්න උඹ. ඒ වුණාට කසුන් අයියේ උඹ ඔය අම්මලේ තාත්තලේ බයින් එක නතර කරගන්න. ඒ දෙන්න බයින් උඹට තියෙන ආදරයටනේ. මොකද දැන් කර මුළු වෙන්නේ. අයිස් මද්ද්‍රව්‍ය ඔක්කොම පාවිච්චි කරන මේ ළමයි. හදිස්සි උඹත් ඒ වගේ යාළුවෙක් අවශ්‍ය කරොත් මොකද වෙන්නේ? උඹට ඒ දේ වෙනවනේ. අන්න ඒකෙන් හිතලා තමයි උඹට අම්මේ තාත්තේ බයින්නේ. බම් මට නම් දැන් එපා වෙලා තියෙන්නේ. මං දවස් කීයක් අපේ අම්මට කිව්වද මට ෆෝන් එකක් කරන් දෙන්නේ කියලා බං. ඒත් මට තාම මම ෆෝන් එකක් කරන් දුන්නා. මට මේ මහ උන්දර දෙන්න එපා වෙලා තියෙන වෙලාවකට දැන්. අනේ බං අයියේ උඹ නම් කවදාවත් හදන්න බෑ බං. අනේ බං ඵලයන් යන්න. අනේ අයියේ පොඩ්ඩක් ඉන්නකෝ. අම්මේ අම්මේ මෙතන ඉන්නේ මොන මගුලක් දැන් මං කොච්චර බෙරිහන් දුන්නයි මොකද කරන්නේ මගේ පුතා ආවද? ඇයි මෙච්චර බෙරිහන් දෙන්නේ? බෙරිහන් දෙන්නේ නෙමෙයි ඕගොල්ලෝ මට කොච්චර යුතුයකම් වෙන්න තියනවද දැන් මට ඊට වඩා යකෙක් කන්න බඩගිනි බත් ටිකක් බෙල්ල දෙන්නකෝ අයි පුතේ මේ මොකක්ද දැන් ඔයාලට වෙන්න ඕන? වෙන්න ඕන හරි පුතේ. ඔයාගේ හැම බාඩි වෙන්න මම මොනවා හරි කන්න ගේන්න. නෝනේ ඔය නඩුවට බඩගිනි නුනේ නේ. පුතේ මේ මොනවද අම්මේ මං කන මේ කොස්සට අනේ මස්සල නන්නේ මක්කද මන් දන්නේ හදනවා අම්මේ මං අම්මට දවස් කීයක් කිව්වද එක දවසක්වත් මට ෆෝන් එක අරන් ගන්න සල්ලි දුන්නද මාව හැදුවේ මක්කටේ අම්මලාට තියෙන යුතුයකම් අපිට කරන්න එක යුතුයකමක් කරාද මට මගේ යාළුවෝ හැමෝටම එක ෆෝන් එක ගානේ හරි තියෙනවා මට එහෙමවත් එක ෆෝන් එකක් තියෙනවද අම්මේ මං දවස් කීයක් කිව්වයි මට නම් මේ ඔක්කොම එපා වෙලා තියෙන්නේ අම්මේ මං යනවා මේ ඔක්කොම දමලා ගහලා දවසක අනේ මගේ පුතේ දැන් නම් මගේ අතේ කීයක්වත් නැහැ. ඊළඟ මාස පඩියෙන්වත් උඹට ඔය කියන ෆෝන් එක කරන් දෙන්නම්ම. අම්මේ මට ඔය හැමදාම ඔය කතාව කියනවා. මට එපා වෙලා තියෙන්නේ ඔය වචන ටිකම අහලා අම්මේ. හැබැයි අම්මේ මම ඔළුවේ හැරිච්චත් ඒ යනවා. ආපු මං ගැන කිසිම දෙයක් කවදාවත් හොයන්න එපා. මං යනවා අම්මේ. ඔන්න අද මං කිව්වා මෙතන. මතක තියාගන්න. අර පුතේ උඹට සල්ලි ටික ගන්න ඕනේ. මම උඹට කොහොම හරි අරන් දෙන්නම්. තාත්තට බෙහෙත් ගන්න දීපු සල්ලි ටිකක් මගේ ළඟ තියෙනවා. මෙන්න පුතේ.
උඹ ගිහින් ෆෝන් එකක් ගනින් ඉතින් මොනා කරන්නද? අම්මා ඇත්තට මට සල්ලි දෙනවා ෆෝන් එකක් ගන්න. හොඳ අම්මා. මං දැම්ම ගිහින් ෆෝන් එකක් ගේනවා. මං යනවා අම්මේ. මූ ගෙදරින් ගියාමයි තාම ආවේ නැහැ. නෝනේ සල්ලි කීයක් හරි තියෙනම් පොල්ලට දෙන්න ෆෝන් එකක් ගන්න. දුන්නා. මහත්තයාට බෙහෙත් ගන්න තිබ්බ සල්ලි ටික මම උට දුන්නා. තාම ගෙදර ආවේ නැහැ. ඊයේ ගියාම. අම්මේ ආනේ අර කොල්ලගේ කටහඬ නේද? අම්මේ කොහෙද බං ගියේ? අපි මේ මෙතන ගිනි වැදිලා. අම්මලාට දැන් නෑනේ මං ගියපු තැන. හොපොයි මුගේ ළඟ තියෙන ගඳ මොකක් හරි ජරාවක් බීලා. මගේ ගඳ සුවඳ කාපු කීපයකට වැඩක් නෑ. මට කන්න ටිකක් බෙදලා දෙන්න. යකෙක් කන්න දැන් බඩගිනි. උඹට මේ කන්නු යල දෙන්න. අපි මේ මෙතන ගිනි වැදිලා. හිටපන් මොනවයි හදලා දෙනකම්. මොන මගුලක්ද අම්මේ? තාම උදේට බත් කිව්වේ නැද්ද? මචං මොකෝ කරේ? ඊයේ මොකෝ අඩුවේ මොකෝ උනේ? අම්මෝ ඊයේ කතා කරන්න එපා. එතන ඉව තව තියෙනවද බං? තව තියෙනවා නේ වැදිලා වගේ බං. පිරි තව තියෙනවා. සිහි නෑ සිහි. ගෝල් එකයි මෙතෙන්ට ගෙන්නමු. දැන් ගෝල්යක් ගන්න පොන්නේ තියෙනවා. සල්ලි නේද? හරි සල්ලි තමයි. සල්ලි දෙනවා. සල්ලි ගෝල්යක් ගන්න. ඔය පොනේ දින පොනේ. දැන් ගන්න. දැන් ගමු. හොඳේ සැපක් දාන්න ඕනේ. අද සැප දාන්න ඕනේ. හොඳේ සැප දාන්න ඕනේ. හොඳේ අම්මෝ හරි දුලන වෙන්න ඕනේ හොඳේ එච්චරයි. සල්ලි තියෙනවා බඩු තියෙනවා. පපුවේ හොඳේ එතන. හරි එහෙනම් අපි දුන්නේ නැහැ නම් ඔබ බඩු ටිකක් තරම් වරෙන්. හොඳේ අර බොන පොට් එකට හරි දන්නවා. පරිස්සම් කරගෙන වරෙන් හොඳේ පරිස්සම් කරගෙන වරෙන්. පොලිසියව ඉන්නවා. දන්නවා සේව් කරගෙන වරෙන්. මක්ක නැත බඩු ඕනේ අපිට එච්චරයි. උඹ නැති උනත් බඩු. ඔව් උඹ නැති උනත් මේ ටික දෙන්න ඕනේ. හරි යමල් එන පොට් එකට. අසමල් එන අපි අර එදා පොට් එකට. එදා පොට් එකට හොඳේ. හරි ඔය පොටක් ඉදරට මන් දානවා මන්ද මං එනකන් ඉන්න මං ටක් කාලේ එනවා කියලා අන්න පොරේනවා අම්බෝ අර මරේ මගේ එක ගත්තනේ ෂේප්නේ වැඩේ ෂේප්නේ මම වැඩ කරලායි හරි බලන්න ඒ ගනි අඩෝ සුපිරි නියමයි නේද පාන්නේ බෑග් එක කරවම බෑග් කොන්නේ නෑ ඊයේ වම් මේක ගාන්න තිබුණානේ සල්ලි දුනානේ
හරි සුපිරි. කුමිහිරි පානේ පදමට ගාලා හිත මැරුණත් හිතට සපයි අද ජොලි කරලා. කුමිහිරි පානේ පදමට ගාලා හිත මැරුණත් හිතට සපයි අද ජොලි කරලා. කුමිහිරි පානේ පදමට ගාලා හිත මැරුණත් හිතට සපයි අද ජොලි කරලා. සුපිරි. කියපන් යන්න බෑනේ. ඒ යන්න එපා. ඒ කියපන් පොඩ්ඩක්. බලයන්. ඒ යන්න එපා කියපන්. යන්න දීපන්. පාර පොලිසිය ඉන්නෝ. බලයන්. ඒ යන්න එපා. ඒ වැටෙනවනේ. මං යනවා බායි. යන්න එපා. මහත්තයා ඔයා කන්නකෝ. ඔයාට කන්න තියෙන හොඳ නැහැනේ. මං කොල්ලාවම්ම කන්න. තමන්න තව ටිකක් බලමුකෝ. මේ දරුවෝ කොහේ ගියද මන්ද? අනේ මගේ පුතේ ඔබට මොකද මේ වුනේ? මම වැටුණාන්නේ. කොහොමද වැටුනේ? මොකක්ද උනේ ඔබට? බයික් එකෙන් අම්මේ මගේ සින් ලොකු වැරදියක් වුණා අම්මේ. අනේ පුතේ මට අම්ම සමාව දෙනවනේ. මොකද මේ වුනේ? ඔන්න නැගිටින්න පුතා නැගිටින්න. අම්ම සමාව දෙන්න අම්මේ. අනේ මහත්තයා බලන්නකෝ මහත්තයා පුතා වැටෙනවා. තාත්තේ මට සමාව දෙනවනේ තාත්තේ. මගේ අතින් වැරදි ගොඩක් වුණා තාත්තේ. අනේ තාත්තේ මට සමාව දෙනවනේ. තාත්තා මොකද මතකට කතා නැත්තේ තාත්තේ. තාත්තා තරහ වෙලාද මං කරු වැරදි වල තාත්තේ. අනේ කතා කරන්නකෝ තාත්තේ. අම්මේ තාත්තා මහත්තයා නැගිටින්නකෝ. මම නැගිටින්න මහත්තයා. මම නැගිටින්නකෝ. අනේ මහත්තයා